සුබ දවසක් කියලා පිළිගන්න ඕන අද ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාටම YouTube වලින් මුදල් උපයන්න YouTube ඉගෙන ගන්න දැනුමක් ලබා ගන්න කෝස් එකක් කරන්න ඕනෙමද? එහෙම කෝස් එකක් තියෙනවද? ඔයා කරපු කෝස් එක මොකක්ද? YouTube වලින් ගොඩ ගිය හැමදෙනාම කෝස් කරලාද YouTube ගැන දැනුම ලබා ගත්තේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ගැන. ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකේ වීඩියෝ බලන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. ඉතින් අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ YouTube ඉගෙන ගන්න කෝස් එකක් කරන්න ඕනෙමද කියන එක. ඉතින් ඇත්තටම ඔයාට YouTube එකෙන් ගොඩ යන්න කෝස් එකක් කරන්නම ඕනේද? සමහර විට ඔයා YouTube වලට ආධුනිකයි නම් ඔයාට YouTube ගැන ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට YouTube channel එකක් පටන් අරගෙන සාර්ථක වෙන්න YouTube එකෙන් මුදල් උපයන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මම මේක කරන්නේ කොහොමද? මම පටන් ගන්නෙ කොතනින්ද කියන එක. එතකොට ඔයා YouTube එකෙන් සාර්ථක වෙන්න නම් ඔයාට ගොඩක් දේවල් ටිකක් මේකෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ channel එකට brand name එකක් ඔයා මුලින්ම හදා ගන්න ඕනේ. ඊගාවට ඔයාට logo එකක් ඕන වෙනවා. ඔයාට logo එකක් හදා ගන්න වෙනවා ඔයාගේ YouTube channel එකට. ඒ හැදුවට පස්සේ ඔයාට YouTube channel එක, ඔයාගේම YouTube channel එක verify කරන්න ඔයාට දැනුමක් ලබා ගන්න වෙනවා. මේ ගැන ඔයාට දැනුමක් ලොකුවට නැත්නම් ඔයාට පුළුවන් course එකක් කරහා හරි ඔයාට මේ ගැන දැනුමක් ලබා ගන්න. කොහොමත් ඔයා YouTube එකට අලුත් නම් ඔයා දන්නේ නැහැනේ ෆොටෝස් එකක් එඩිට් කරන්නේ කොහොමද? ඔයාගේ channel එකට brand name එකක් හදාගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාට පුළුවන් course එකක් මගින් හරි දැනගෙන ඉගෙනගෙන මේක කරන්න. ඔයාට YouTube කරන්න course එකක් කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඇත්තටම ඔයාට මේ දේවල් YouTube එකකින්ම search එකක් කරලා දැනගෙන කරන්න පුළුවන්. එහෙම නැත්නම් course එකකට සම්බන්ධ වෙලා ඒ හරහා ඔයාට ඉගෙන ගන්න වුණත් පුළුවන්. ඔයා YouTube තුලින් සාර්ථක වෙනවා කියන එක ඔයා අද වීඩියෝ එකක් ඔයාගේ channel එකට දාලා හෙට ඒ වීඩියෝ එකට views ලොකු ප්‍රමාණයක් subscribersලා ගොඩක් එයි කියලා හිතලා ඉන්නවා නම් ඒක ඔයා කරන ලොකු වැරද්දක්. ඔයා channel එක හදලා වීඩියෝ එක දිගටම දාන්න ඕනේ. එහෙම දවසින් දවස එහෙමත් නැත්නම් සතියෙන් සතිය වීඩියෝ මේකට දාන්න ඕනේ. මේක ඇත්තටම කාලෙත් එක්ක ඔයාගේ වීඩියෝ වලට views වැඩි වෙන්න ඒ අතරේ ඔයාගේ channel එකේ අඩුපාඩු හදාගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යනකොට ඔයාටම නිකම්ම තේරෙනවා YouTube channel එකක් කරන්න ඔයා course එකක් කරන්න ඕනෙමද කියන එක. ඒ අත්දැකීම් එක්කම ඔයාටම පුළුවන් වෙනවා තනියම YouTube channel එකක් සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඇත්තටම YouTube වලින් සාර්ථක වෙන්න YouTube වලින් ඉගෙන ගන්න ඔයා course එකක් කරලා තියෙන්න ඕනේ නෑ ඇත්තම කිව්වොත්. ඔයාට YouTube එකට සම්බන්ධ වෙලා ඔයා ඒකට වීඩියෝස් දාලා දිගින් දිගටම ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනකොට ඔයාට නිකම්ම මේ ගැන අවබෝධයක් දැනුමක් ලබා ගන්න පුළුවන්. එතකොට සමහර විට ඔයා එක channel එකක් පටන් අරගෙන තව channel එකක් කරනවා නම් ඔයාට සමහරට පළවෙනි channel එක ඉක්මනට සාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඔයා දෙවෙනියට කරන channel එක පළවෙනි එකට වැඩිය ගොඩාක් ඉක්මනට සාර්ථක වෙන්න පුළුවන්. මේව සාර්ථක වෙච්ච channel ගොඩාක් මේ වෙනකොට තියෙනවා. ඉතින් ඔයා මේ channel එකත් එක්ක ඉන්න කාලේ ඔයත් මේ channel එකට කැප කරන කාලේ වෙලාව දැනුම මේ ඔක්කොමත් එක්ක තමයි ඔයා ඉගෙන ගන්න දේවල් අත්දැකීම් experience එක්ක මේ හැම දෙයක්ම එක්ක තමයි ඔයාට මේ YouTube channel එකත් එක්ක ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ YouTube හරහා සාර්ථක වීමේ අවබෝධයක් ඔයාට ලැබෙන්නේ. එහෙම නැතුව course එකක් කරන්නම ඕනි කියලා එකක් නැහැ. ඇත්තටම ඔයා course එකක් මෙදී ගන්නකොට පොඩ්ඩක් ඒ ගැන හොයලා පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මුදල් ගෙවලා යාලට මුදල් ගෙවලා යාලට ඉල්ලන පේමන්ට් එක යාලට ගෙවලා ඔයා මෙතනදී ගන්නත් ඕනේ. මොකද සමහර කෝස් තියෙනවා මුදල් ගෙවුවට පස්සේ එක්කෝ කෝස් එක නැහැ. එහෙම නැත්නම් ඒව බොරු ඒවා. ඒ කියන්නේ ඔයා මුදල් ගෙවුවට ඔයාට වැදගත් වෙන වීඩියෝ වැදගත් ඔයාට උවමනා කරන දේවල් ඒ කෝස් වල ඇතුළත් වෙලා නැති ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්න ඒ නිසාම ඔයා කෝස් එකක් මෙතනදී ගන්න කලින් දෙවරක් ඒ ගැන හිතලා බලලා ඔයාට විශ්වාසම නම් විතරක් ඒ තැන් වලින් පමණක් මිලදී ගන්න. ඉතින් අද වීඩියෝ එකට වැදගත් වුණා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න,
ඒ වගේම ෂෙයා කරන්න. ඔයා පේෂන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා.